අයිබෝවන් පරිමාව හා ලඝු ගණකාශ්‍රිත දෙවනි වීඩියෝ එක ඔන්න අපි ගෙනාවා. පළවෙනි වීඩියෝ එකකින් කතා කරේ ළමයි අපි පරිමාව අපතේ ගියේ නැත්තම් පරිමාව වෙනසක් සිදු නොවුවේ නම් කියලා ගාන්න දෙනවා නම් ඒ වගේ ගණන් කොහොමද හදන්නේ කියලා. අපි දැන් අද මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ පරිමාව වෙනසක් සිදු වූයේ නම් නැත්තම් යම්කිසි පරිමාවක් අපතේ ගියා කියලා ගානේ දීලා තියෙනවා නම් බලමු අපි කොහොමද ඒ වගේ ගණන් හදන්නේ කියලා. හරි අපි බලමු ළමයි ඒ හා සම්බන්ධව තියෙන වාට කිට්ටුම ළඟම ගානක් තමයි 2020 ගිය අවුරුද්දේ O level ගාන. අපි බලමු 2020 O level ගාන කොහොමද හදන්නේ කියලා. හරි දැන් ඔයා කියවගත්තා නේද 2020 ගාන? එතකොට 2020 ගාන කියවලා ළමයි මම ඔන්න ලියාගත්තා ඒකේ දීලා තියෙන දත්තයන් ටික. කියන්නේ පුතේ සිලින්ඩරයක් තියෙනවලු පතුලේ අරය සෙන්ටිමීටර් 8යි උස 10ක් වෙච්ච. ඒ වගේම කේතුවක් මේ ඝන ලෝහ සිලින්ඩරය උණු කරනවලු උණු කරලා හදනවලු උස සෙන්ටිමීටර් 6ක් වෙච්ච කේතු 12ක්. කේතුවේ පතුලේ අරයක් දීලා නැහැ. හරිද? දීලා නැහැ මොකද? කේතු 12ක් හදනවලු. කවුරු හරි දරුවෙක් පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පළවෙනි වීඩියෝ එක මුලින් බලලා ඉන්න. වැඩ කරන අපේ ගණන්පන්ති කියලා Facebook අපේ page එකට ගියාම සහ අපේ YouTube channel එකෙන් චසිත උදාර කියන YouTube channel එකෙන් ඔයාලට වීඩියෝස් බලන්න පුළුවන්. හරිනේ? එතකොට සිලින්ඩරයේ පරිමාව හොයාගන්න පුළුවන්. මොකක් සිලින්ඩරයේ පරිමාව වෙන සූත්‍රය මම කියලා තියෙන්නේ. ඒක බය වෙන්න එපා. ඔයාලට ගානේ දෙනවා. 5r වර්ගය h. එතකොට ළමයි මේකේ 5ට අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන පුතේ 722 දාන්නනේ. හැබැයි මේකේ ගානේ කියනවා 5ට ගන්නලු 3.14 කියලා. 1.4යි. r කියන්නේ මේ පතුලේ අරය 8යිනේ. ඒ කියන්නේ 8 වර්ගය වැඩි කිරීම h කියන්නේ උස 10යි. එතකොට ළමයි මෙන්න තරමත් පොඩි කාරණාවක් ඔයාලට කියන්නම්. දැන් මෙතනම අපට සුළු කරගන්නම්කෝ. 3.14 8 වර්ගය කියන්නේ පුතේ 64යි වැඩි කිරීම 10යි. කවුරු හරි ළමයෙක් 64 10න් වැඩි කරලා ඒක 3.14න් නැවත වැඩි කරත් වැරද්දක් නැහැ. නමුත් ඔයාලට ඊට වඩා ලේසි ළමයි මේ 10න් 100න් 1000 වගේ සංඛ්‍යා ගුණ කරන්න ආවහම ඒවෙන් ගුණ කරන්න එපා. අනිත් ඒවා ගුණ කරලා ඉවර වෙලා ළමයි පූර්ණ සංඛ්‍යාවොත් අන්තිමට අවසාන පිළිතුරට බිඳුවක් දාන්න 10න් නම් 100න් නම් බිඳු දෙකක් දාන්න. මෙතන ළමයි දශම සංඛ්‍යාවක් නේ තියෙන්නේ. එතකොට මේ 64 10න් ගුණ කරාම 640. ලේසියි. ඊට වඩා හොඳයි ඔයාට මේක ගුණ කරන්න 3.14 10න් ගුණ කරන්න. එතකොට එනවා 31.4. 31.4 ගුණ කරන්න කීයෙන්ද? 64න්. 31.4 ළමයි 64න් ගුණ කරාම කීයද උත්තරේ එන්නේ? උත්තරේ එනවා 2009.6. ඔයා ගුණ කරලා බලන්න ඕන. හරිද? ඔයා ගුණ කරලා බලන්න 2009.6 කියලා උත්තරේ එනවා. පැහැදිලිද? හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය අපි ගත්තා. ඊළඟට අපි යන්නේ දෙවෙනි ප්‍රශ්නයට. ඔන්න දැන් තමයි තියෙන්නේ. සාදනු ලබන කේතුවක පරිමාව සොයා එම කේතුවක පතුලේ අරය r නම් මෙන්න මේ උත්තරයක් දෙනවා. ඒක පෙන්නන්නලු. ඒක වැඩක් නෑ අපිට. මුලින්ම අරක බලමු. සාදනු ලබන කේතුවක පරිමාව හොයන්නලු. මෙන්න මේ කේතුවේ පරිමාව හොයන්නලු. එතකොට ගානේ ඔයාලට කේතුවේ පරිමාව හොයන සූත්‍රය දෙනවා. මොකද 3න් 1යි 5r වර්ගයේ h. හැබැයි ළමයි කේතුවේ පරිමාව හොයන්න නම් මේ අරය දැනන් ඉන්න ඕනේ. නමුත් අපි අරය දන්නවද? අරය දන්නේ නැහැ. එහෙනම් මේක සූත්‍රයට දාලා හදන්න බෑ. සූත්‍රයට දාලා හදන්න බෑ. එහෙනම් වෙන මොකක් හරි කිසියම් ක්‍රමයක් තියෙන්න ඕනේ. ක්‍රමයක් තියෙනවා ළමයි. ගාන හොඳට කියවන්න. එතකොට ඔයාලට ක්‍රමය අහු වෙනවා. බලන්න ආයිත් ගාන කියවුවාම මොකද්ද කියන්නේ? මේ සිලින්ඩරය තියෙනවනේ මේ ඝන සිලින්ඩරයක් නේ. මේක උණු කරනවනේ. උණු කරලා මොකද්ද කරන්නේ? මෙන්න මේ වගේ කේතු 12ක් හදනවලු. එතකොට මේ කේතු 12 හදනවා. එතකොට පුතේ මේ ගානේ වෙන්නේම කතන්දරයක් තියෙනවා. මෙසේ සෑදීමේදී ලෝහ ඝන සෙන්ටිමීටර් 125.6ක පරිමාවක් අපතේයයි. අන්න මම කිව්වනේ පළවෙනි වීඩියෝ එකකින් අපි කතා කරේ අපතේ යන්නේ නැති ඒවා. මෙතන කියනවා ඝන සෙන්ටිමීටර් 125.6ක පරිමාවක් අපතේ යයි කියලා.
හරිද? අපතේයි කියලා කියනවා. එතකොට බලන්න මොකද්ද දැන් කොහොමද ඔයා මේ සම්බන්ධය ගොඩනගා ගන්න. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ ළමයි මේ බලන්නකෝ. මේක උණු කරනවා. දැන් උණු කරාම හැදෙනවනේ ළමයි ද්‍රව ලෝහ. එතකොට ද්‍රව ලෝහ ටික ඔන්න තියෙනවා. ඒකේ අරගෙන පුතේ මෙන්න මේ වගේ හේතු 12ක් හදනවා. හරිද? හේතු 12 හදනකොට ඝන සෙන්ටිමීටර් 125.6ක පරිමාවක් අපතේත් යනවලු. දැන් මට කියන්න මේ හේතු 12 පරිමාව, ඒ කියන්නේ මේ හේතු 12 සෑදීමට ගිය ද්‍රව ඝන අර මොනවද ලෝහ පරිමාව, ද්‍රව ලෝහ පරිමාවයි මේ හේතු 12 සෑදීමට ගිය ද්‍රව ලෝහ පරිමාවයි අර අපතේ ගිය පරිමාවයි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 125.6යි. ඒ දෙකේම එකතුව සමානයි නේද? මොකටද? මෙන්න මේ සිලින්ඩරයේ පරිමාවට. ඔයාලට තේරෙන්න ඕන ළමයි. දැන් නිකමට හිතන්න වතුර අර අපි කලින් වීඩියෝ එකේ දෙන උදාහරණෙම හිතන්න පුළුවන් ඔයාලට. වතුර ලීටරේ දානවා ළමයි. එතකොට කැට වෙනවා. තව ටිකක් බිමටත් හැලෙනවා. ආයි පුතේ අර ටික කැට කළා කියලා ලීටරයක් හැදෙන්නේ නැහනේ. ඇයි? බිමටත් ටිකක් හැලුණානේ. එහෙනම් අර කලින් එකේ වතුර ලීටරේ වෙන්න නම් ළමයි මොකද්ද? අර කැට ටිකේ පරිමාවයි අර බිමට වැටිච්ච වතුර පරිමාවෙයි දෙකේම එකතුව තමයි අර බෝතලේ ලීටර එකට එන්නේ. මෙතනත් තියෙන එක තමයි. මේක උණු කරනවා, උණු කරලා හදනවා මේ වගේ හේතු 12. ඒ හේතු 12 හදනකොට ගාණි කියනවා ඝන සෙන්ටිමීටර 125.6ක් අපතේ යනවලු. එහෙනම් මේ හේතු 12 පරිමාවයි අර ඝන සෙන්ටිමීටර 125.6යි ඒ දෙකේම එකතුව සමානයි මෙන්න මේ සිලින්ඩරයේ පරිමාවට. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ සම්බන්ධය ලියාගන්නේ කියලා. හරි. එතකොට ළමයි ඔන්නම සම්බන්ධය ලිව්වා. සිලින්ඩරයේ පරිමාව සමානයි හේතු 12 පරිමාව ධන ඝන සෙන්ටිමීටර් මෙන්න මේ තියෙන 125.6යි ඝන සෙන්ටිමීටර කියන්නේ පුතේ මේ තියෙන අපතේ ගිය පරිමාව. එතකොට හේතු 12 පරිමාවයි අපතේ ගිය පරිමාවටයි සමානයි. එතකොට සිලින්ඩරයේ පරිමාව ඔයා දැන් දන්නව නේද? සිලින්ඩරයේ පරිමාව කීයද? 2009.6යි ඝන සෙන්ටිමීටර් සමානයි හේතු 12 පරිමාව ධන ඝන සෙන්ටිමීටර් 125.6යි. දැන් ළමයි මේ ඝන සෙන්ටිමීටර් 125.6 මේ පැත්තට ඔයා ගෙනාවොත් එහෙම 2009.6න් අඩු කරන්න ඕනේ 125.6ක් මම වරහණක් දාලා එළියෙන් ඝන සෙන්ටිමීටර් ලියනවා සමාන වෙනවා මොකටද? හේතු 12 පරිමාවට. එතකොට පුතේ මේ 2009.6න් 125.6ක් අඩු කරාම උත්තරේ එනවා කීයක්ද? 1884යි ඝන සෙන්ටිමීටර් කියලා. ඒ මොකද්ද? හේතු 12 පරිමාව. පැහැදිලිද? ඔන්න ආවා හේතු 12 පරිමාව. අපිට ඕනේ ළමයි හේතුවක පරිමාවනේ. එක හේතුවක පරිමාවනේ අපිට ඕනේ. ළමයි 12ක පරිමාව මෙච්චරයි නම් එකක පරිමාව හොයන්න මොකද්ද කරන්න ඕනේ? 12ක පරිමාව මෙච්චරයි නම් පුතේ එකක පරිමාව හොයන්න ඕන. ලස්සනට උත්තරේ එනවා හේතුවක පරිමාව සමානයි. මොකද කරන්න ඕනේ? මේ 1884යි ඝන සෙන්ටිමීටර් කියන එක බෙදන්න කීයෙන්ද? 12න්. 1884යි ඝන සෙන්ටිමීටර් 12න් බෙදන්න. 12න් බෙදුවාම ඔයාලට උත්තරේ එනවා කීයක්ද? 18 මේක බෙදන්නටක් ගාලා 18ට 12 ඒවා 1යි. ඉතුරුයි 6ක්. 68ට 12 ඒවා 5යි. ඉතුරුයි 8ක්. 84යි. 84ට 12 7යි. 157යි ඝන සෙන්ටිමීටර කියලා එනවා මොකද්ද ළමයි? හේතුයේ පරිමාව. හරි ළමයි. අපි දැන් ඔන්න හේතුයේ පරිමාව හොයාගත්ත පුතේ ලස්සනට ඝන සෙන්ටිමීටර් 157යි කියලා. ඊට පස්සේ අපිට කියනවා දැන් මේ හේතුයේ පතුලේ අරය r කියලා හිතලා r කියලා අරගෙන r වර්ගය සමානයි මෙන්න මේ උත්තරේ එනවා කියලා පෙන්නන්න. හොඳට මතක තියාගන්න ඕනෙම ගානක ඔයාට ඝන වස්තුවක් වේවා තල රූපයක් වේවා වර්ගඵලයක් හෝ පරිමාවක් හෝ කිසියම් ඔය එකක් දීලා වර්ගඵලයක් හෝ පරිමාවක් දීලා ඔයාට කිව්වොත් එහෙම මේකේ දිග
පළලක් උසක් අරයක් මොකක් හෝ හොයන්න කියලා ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? ඒ බලන්න පරිමාව හෝ වර්ගඵලය දීලා තියෙන ඒ ඝන වස්තුව මොකක්ද කියලා. වෘතේ නම් වර්ගඵලය දීලා තිනවා ඔයා ලියන්න පුතේ වෘතයේ වර්ගඵලය සමානයි කියලා ඒගොල්ලෝ දෙනවා වර්ගඵලය ඒකට සමාන කරන්න. හරිද? දැන් මෙතන ඒ වගේ ළමයි කේතුවේ අරේන හොයන්න කියලා තියෙන්නේ. අරය හොයන්න කියලා තියෙනවා. අපි දන්නවා කේතුවේ පරිමාව. දැන් හෙව්වන 157යි කියලා. එතකොට ඔයා කරන්න ඕනේ මොකද්ද? මෙන්න මෙහෙම ලියන්න. කේතුවේ පරිමාව සමානයි ලියන්න බය නැතුව ඝන සෙන්ටිමීටර 157යි. 157යි. ඊළඟට කරන්න තියෙන්නේ කේතුවේ පරිමාව හොයන සූත්‍රය තියෙනවනේ. කේතුවේ පරිමාව හොයන සූත්‍රය. ලස්සනට පුතේ මේ පරිමාව කියන එකට යටින් ඒ සූත්‍රය ලියන්න. 3න් 1යි 5r වර්ගයේ h සමානයි 157යි. ඔයා නිකමට හරි හිතන්න ඔයාට මෙතන ආවේ සිලින්ඩරයේ පරිමාව සමානයි කියලා. එහෙනම් ඔයා මොකටද ලියන්නේ? 5r වර්ගයේ h සමානයි. හොඳට ඒක මතක තියාගන්න. ඔයාට දෙන අදාළ ඝන වස්තුවේ පරිමාව දුන්නොත් ඔයාට දුන්නේ ගෝලයක පරිමාව නම් ඔයා ලියන ගෝලයේ පරිමාව සමානයි මෙච්චරයි. ඊට යටපේලියෙන් ලියන්න ගෝලයේ පරිමාව හොයන සූත්‍රය ලියලා පුතේ සමාන කරන්නේ දීලා තියෙන අගයට. එතකොට ලස්සනට මේ උත්තරේ ඕනෙම එකක මේ අරයක් දිගක් පළලක් උසක් ඕන එකක් හොයන්න පුළුවන් ඔයාට. දැන් මෙන්න මෙතන ලස්සනට අපි සුළු කරමු. 3න් 1යි. ඒගොල්ලෝ කියනවා 5ට ගන්න කියලා අපිට කිව්වේ කියන 3.14 කියලා ගන්නකෝ. 7 22 ගන්න බෑ. හොඳේ. r වර්ගය. r වර්ගයනේ හොයන්න තියෙන්නේ. එහෙනම් r වර්ගය එහෙම තියාගන්නවා. h කියන්නේ උස දන්නවා ළමයි 6යි. සමානයි 157යි. වැඩි කරන්න 3.14 දෙකෙන් වැඩි කරාම එනවා 2 4 8යි 2 1 2යි 3 2 6යි 6.2යි 8 වැඩි කිරීම r වර්ගය සමානයි 157යි කියලා. දැන් පුතේ ලස්සනට r වර්ගය සමානයි r වර්ගය උක්ත කරන්න 157 බෙදීම ඒ ගුණ වෙලානේ තියෙන එහා පැත්තට ඇති බෙදීමක් වෙනවා බෙදීම 6.28 ඔන්න ළමයි ලස්සනට පිළිතුර ලැබුණා අපිට ඒගොල්ලෝ හොයන්න කියලා තියෙන උත්තරේ මාව r වර්ගය සමානයි 157 බෙදීම 6.28 හරිද? හරි. ඔන්න අපි එහෙනම් 2020 ගානක් පුතේ සාකච්ඡා කරලා ඉවරයි. පැහැදිලිව කරා. හරිනේ? හරි. එතකොට මම පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ මොකද්ද? පරිමාව අපතේ නොගිය ගානක් හදන්නේ කොහොමද? ඒකේ මොකද්ද තියෙන්නේ? පරිමාව අපතේ නොගිය ගානේ මොකක්ද තියෙන්නේ? පෙර ඝන වස්තුවේ පරිමාව. උණු කරන ඝන වස්තුවේ පරිමාව පසුව හදන ඝන වස්තුවේ හෝ ඝන වස්තු කිහිපයේ පරිමාවට ළමයි කෙලින්ම සමානයි. මේ වගේ ළමයි පරිමාව අපතේ ගිය ගානක් කොහොමද හදන්නේ? ඒකේ සම්බන්ධතාවය එන්නේ කොහොමද පුතේ? පෙර ඝන වස්තුවේ අර උණු කරන ඝන වස්තුවේ පරිමාව සමාන වෙන්නේ මොකටද? අර පසුව හදන ඝන වස්තුවේ හෝ ඝන වස්තු කිහිපයේ පරිමාව ධන අපතේ ගිය පරිමාවට. ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරිද? මං හිතනවා එහෙනම් ඔයාලට දැන් මේ ඕනිම ගානක් මේ හා සම්බන්ධව ආපු ඕනිම ගානක් වඩා හදාගන්න පුළුවන් කියලා. එහෙනම් මේ වගේ වීඩියෝ තවත් ඔයාලට බලන්න ඕන නම් අපේ වැඩ කරන ගණිත පන්තිය කියන Facebook අපේ page එක like කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.